ඔමිස් ඩයරි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. අද ඔයාලට බලා ගන්න පුළුවන් මගේ අවුරුදු දවස ගෙවුනේ කොහොමද කියලා. මුලින්ම ඉතින් පවුලේ සියලු දෙනා එකතු වෙලා කිරි උතුරන්න තමයි මේ හදන්නේ. මම කරන ආසම වැඩවලින් එකක් තමයි මේක. ඊට පස්සේ පහන තියලා ගණේෂ්ට පළතුරු පූජා කරා. ඊළඟට මම කරන්න ආසම වැඩවලින් එකක් තමයි මෙන්න මෙහෙම ලස්සනට කෑම මේසේ හදන එක. කැවිලි නම් අපි ගෙදර හැදුවේ නැහැ. අපි ඒව ඕඩර් කරා. මම මෙතනින් ආසම කෑම තමයි ළමයි ආස්මි. අවුරුදු විතරක් නෙවි ළමයි අපේ ගෙදර මේ වගේ විශේෂ දවස් අනිවාර්යයෙන්ම පොඩියට හරි සමරනවා. මොකද ඒක අපිට දවසක ලස්සන මතකයක්නේ. ඉතින් එහෙම ලස්සනට සමරන දවස් මම ඔයාලට vlog එකකින් ගේන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම අම්මා, අප්පච්චි, මම, මල්ලි අපි හැමෝම එකතු වෙලා ලස්සනට කෑම මේසේ arrange කරා. මම ඔයාලට කියන්නේ ඔයාලගේ ජීවිතේ ලස්සන දවස් අනිවාර්යයෙන්ම මග හැර ගන්න නැතුව පොඩියට හරි සමරන්න. ඒ සමරද්දී අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් හරි අරන් ඒ මතකයන් එකතු කරගන්න. ඒ දේවල් ඔයාලට දවසක ලස්සන මතකයක් වේවි. මේ ඔයාලට පේන්නේ අපේ අවුරුදු කැවිලි මේසය. මම මේ කෑම කනවට වඩා ආස මෙහෙම ලස්සනට arrange කරලා ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න. ඊළඟට අපි පවුලේ ඡායාරූපය ගත්තා. ඔන්න ළමයි නැකත ආවා. දැන් අපි වැඩ අල්ලා ගනුදෙනු කරන්නයි යන්නේ. වැඩිහිටියාගේ සිට පොඩිහිටියාට කිරිබත් කවලා තමන් කැමති කෑම බෙදාගෙන දැන් කන්නයි තියෙන්නේ. විශේෂ සුබ දවස්වලටනු ළමයි කිරිබත් හදන්නේ. ඒ වුණාට අපි නම් හොස්ටල් එකේ කන්නෙම කිරිබත්. දැන් මෙහෙම කාලා බීලා පවුලයත් එක්ක සතුටින් ඉඳලා ඊළඟට ඉතින් හොස්ටල් යන්න තියෙනවා කියලා මතක් වෙද්දී තියෙන්නේ පුදුමාකාර දුකක්. කාලා බීලා ඊළඟට අපි කරේ ගනුදෙනු කිරීම. ඒනකටත් ඉතින් ආසම වැඩවලින් එකක් තමයි. ඒ සියලු වැඩ ඉවර කළා ඊට පස්සේ අපි ගියා අපේ ආච්චි සීයයි බලන්න. අපේ අප්පච්චිගේ අම්මයි තාත්තයි ඉන්නේ අපේ ගෙදර ළඟමයි. ඉතින් ඒක නිසා අපි ටක් කාලා ගියා ආච්චි සීයටයි වැඳලා ආච්චි සීයයි බලලා එන්න. අපේ ගෙදරට ගොඩක්ම පොඩි ළමයි එන නිසා අපි කෑම මේසෙ ගොඩක්ම හැදුවේ පොඩි ළමයින්ට ගැලපෙන විදියට. ඊට පස්සේ මට සිද්ධ වුණා අපේ අප්පච්චිත් එක්ක සින්දුවක් කියන්න. නැටුම් කරන මම කොහොම සින්දුව කියයිද කියලා මංවත් දන්නේ නැහැ. පිරිලා අලුත්පතින් බත මේස සැදෙන අවුරුදු කාලේ විවරණ දාතෙනු සිත බාලේ වැල්වල මීමල් පිපිලා රබර් සුදල් හඬේ මල් සුවඳට මුසුවන්නේ සින්සිය ගල් උස ඔටුනු පැළඳගෙන අවුරුදු කුමරෙක් ඒ මල් සුවඳ කියලා ඉවර වෙලා රෑ වෙන්නත් ආවා. ඊට පස්සේ අපි බඹර චක්කර අහස් කූරු නිලා පත්තු කළා. අවුරුදු දවස මෙන්න මෙහෙම තමයි නිමා කරේ. මරු වැඩක් වුණා. මම නිලා එක කරකවල ඊට පස්සේ අහසට විසික් කරා. ඒකෙන් පොල් ගහේ රැඳුණා. දැන් මට බයයි පොල් ගහ ගිනියා නේද කියලා. ඊ දැන් ගහගින්න ගන්නවද? වෙලාවට පොල් ගහනම් ගිනි ගත්තේ නැහැ. ඔන්නෝම තමයි මගේ අවුරුදු දවස ගෙවුනේ. vlog එක මෙතනින් ඉවරයි. අනිවාර්යයෙන්ම ඔමිස් ඩයරි YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bye bye.